තාත්ති මට නම් නැහැ. බය වෙන්න එපා සුදු අම්මියෝ. ඔයාලට මාව විශ්වාසයි නේ. අර සල්ලි ගෙනාවද? මම ගෙනාව මේ තාත්ති මට පන්ති යන දීපු සල්ලි. ඒ හරි. මොකෝ ඔසුදාම කියන්නේ මොකද? මොකද වෙන්නේ? තමුසි විශ්බෝයි. තමුසි මාව තාත්තා කෙනෙක් වගේ පේනවද? එක ගිහිලි වෙලා මාව තමුසිගේ ළමයික තාත්තා කරගන්න. තමුසි හිතුවද මං එහෙම එකෙක් කියලා? තමුසිගේ ළමයික තාත්තා වෙන එකෙක් වෙන්නේ නැති. ඒකට මාව ගාව ගන්න එපා. හරිද? හෙලෝ මේ සුපුන්ගේ අම්මද කතා කරන්නේ? ඔව් සුපුන්ගේ අම්ම තමයි. අනේ මට චුට්ටක් සුපුන්ට කතා කරන්න දෙන්න ආටි. ඇටෙන් පොත්තෙන් එළියට එනකොට ළමයි හදාගෙන දැන් එනවා මෙතන අනේ මගේ එහෙම පොඩක් කියන්න හරෙන්නේ. එපා. සුපුන් රට ගියා. ආයෙ ආර ගන්න ඕනේ නැහැ. හෙලෝ හෙලෝ පෞකලාදෝ ඉහටතු වඩා සිත පුරා සතුටක් සොයා අවසානයේදී දුකමයි සදා හමනා ජයපාල ආදයක්. යාසයි තමුසගේ දෝනියෙන්ද කරලා තියෙන වැඩේ. ඒ මගේ දුවනෙන්ද මොකද කරන්නේ? අන්න හොරට දරුවෙකුත් හදාගෙන ඒ දරුව පාරේ දාලා ගිහිල්ලා. දැන් අන්න පොලිසියෙන් කුදලගෙන ගිහින්. අපිට අපේ ළමයෙක්වත් හදාගන්න නැහැ. තෝ විතරම් මෙහෙමත් මිනිස්සු. තථාගතයන්නේ දුක්ඛෙතෙනුනා දුක්ඛට හේතුව තේරුණා දුක්ඛෙතෙනුනා දුක්ඛට හේතුව තේරුණා. මෙම විත්ති කූඩුවේ සිටින විත්තිකාරයට ඇති සියලුම චෝදනාවලට වැරදිකරුවනෙයින් එම ගරු අධිකරණය විසින් එම විත්තිකාරයට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් මෙයින් නියම කරමි. සුදුම්මි මට මගේ සල්ලි දෙන්න සුපුන්. සුපුන් තමයි. මට තාත්තට දෙන්නේ නැහැ. මට ඉන්නේ එක තාත්තයි. මට මගේ සල්ලි දෙන්න සුපුන්. අම්මත් නැතුව මගේ තාත්තා මාව ගොඩක් අමාරුවෙන් හැදුවේ. මේක දුන්නෙන් මට මගේ අනාගතේ ලස්සනට හදාගන්න. මට බෑ මේ දේවල් විනාශ කරලා දාන්න. මට පන්ති යන පරක් වෙනයි හට වෙන සුපුන්.